කාට කුළුල්ල කතාවේ ඔගොල්ලෝ හිතන්නේ ආරෝනේ දැන් මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. ඇත්තටම නිම්නාවිගේ දෙට පොරු කියලා කෙවෙන්න හම්බ වෙන්නේ එනවා. ඉතින් නිම්නාවි අහනවා කෙවෙන්ට මොකද්ද කියන්න තියෙන්නේ කියලා. ඉතින් අදත් කෙවෙන්ට වෙන්නේ මේ දේ කියාගන්න බැරි වෙනවා. මොකද නිම්නාවිය දැන් ආවේ කොහෙද කියලා නිම්නාවිගේ අම්මයි තාත්තයි හොයනවා. එතකොට ඉතින් නිම්නාවිගේ තාත්තට නිම්නාවි මංජිතව හම්බ වෙන්නාම කියලා අහුවෙන්නත් බැරි කමකුත් නෑ. ඒත් එක්කම කෙවෙන් හොයනවා කෙවෙන්ගේ තාත්තා. මොකද පන්සලේ හාමුදුරුවෝ විස්තරය ගැන කතා කරන්න කෙවෙන් හොයනකොට කෙවෙන් ඇත්තටම ඉන්නේ නිම්නාවිය එක්ක. ඉතින් ෆොන්සේකා සර්ට ගොඩක් තරහ යනවා මේ කෙවෙන්ගේ වැඩේ. ඉතින් යාළුවනේ නිම්නාවිගේ තාත්තත් නිම්නාවි හොයන එක නවත්තන එකක් නැති නිසා මේ පාරත් මංජිතට මොන වගේ කරදරයක් සිද්ධ වෙයිද? ඇත්තටම ෆොන්සේකා සර්ට නම් දැන් ගොඩක් තරහ වෙලා තියෙන ඉන්න කෙවින්ටත් මොන වගේ දෙයක් වෙයිද කියලා අපි ඉදිරි වීඩියෝ වලින් බලා ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබර්ස් කරලා තියාගන්න මේ වගේ වීඩියෝ නැරඹීම.